ගණිතයේ ප්‍රශ්න පත්‍රයට ලකුණු අඩු බව පවසා සිසුවෙකුගේ දෙයත්වලට කෝටුවකින් 160 වාරයක් පහර දී තුවාල කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලද උපකාරක පන්ති ගුරුවරයෙකු රුපියල් ලක්ෂ 3ක් බැගින් ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට ගාල්ල අතරේක මහේස්ත්‍රාත් මහේසිකා විජේතුංග ඊයේ නියෝග කළා. මෙසේ ඇප මත මුදා හැරෙන ලැබුවේ පවන් අරුණානන්ද ප්‍රේමවර්ධන නැමැති උපකාරක පන්ති ගුරුවරයෙක්. මෙම ගුරුවරයා උපකාරක පන්තියේ ගණිත විෂය උගන්වන විශ්වවිද්‍යාලයක දෙවන වසරේ සිසුවෙකු බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබුණා. මෙම ගුරුවරයා තම දියණියගේ දෙයත්වලට කෝටුවකින් 160 වාරයක් පහර දී ඇති බවට ඇයගේ පියා විසින් කරන ලැබූ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව ගාල්ල පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර තිබුණා. මෙම සිසුවිය මේ වන විට කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බවද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නා. ගාල්ල නගරයේ උපකාරක පන්තියකදී මෙම පහර දීම සිදුව ඇති අතර පසුව සිසුවියගේ ඥාතීන් තමන්ටද පහර දුන් බව පවසා ගුරුවරයාද රෝහල් ගතව තිබුණා. අපොස සාමාන්‍ය පෙළ පන්තියේ ඉගෙනුම ලබන සිසුවිය ගණිතය සඳහා මෙම උපකාරක පන්තියට ගොස් ඇති අතර එහිදී සැකකරු ගණිතය ප්‍රශ්න පත්‍රයක් ලබා දී තිබෙනවා. එහිදී එම ප්‍රශ්න පත්‍රයට මෙම සිසුවිය ලකුණු 32ක් අඩුවෙන් ලබාගෙන තිබූ බවට වාර්තා වුණා. පසුව සැකකරු එක් ලකුණකට එක් පහර බැගින් සිසුවියගේ දෙයත්වලට 160 වාරයක් පහර දී ඇතැයි වාර්තා වෙනවා. පසුව ඇයගේ දෙමව්පියන් ඇය කරාපිටිය රෝහලට ඇතුළත් කර තිබුණා. ගාල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.එස්. ජයවීරගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා විනෝදිනී සමග සැරියම් ප්‍රියන්ත සැකකරු අධිකරණයට ඉදිරිපත් කළා.